ද අයිබෝන් මේ දවස්වල යම්කිසි කතාවක් යනවා මේ අර සමාජයේ යනවනේ මේ ලෝකේ හිතන දේ වෙන්නේ නැහැ වෙන දේවල් හිතා ගන්නත් බෑ කියලා එක. මෙන්න මේ කතාව ගැන මම චූටි වීඩියෝ කැලි දැම්මා. නමුත් ඒක ගැන යම්කිසි දීර්ඝව පුංචි විස්තරයක් කරන්න ඕනේ කියලා හිතලා තමයි වීඩියෝ එක දාන්නේ. මේ ලෝකේ හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න බෑ කියන එක ඇත්තද? එහෙම නැත්නම් ඒක බොරුවද? මේ ලෝකේ ඇත්තටම වෙන දේවල් ඒ කියන්නේ හිතන දේ වෙන්නේ නැද්ද? චේතනාහං භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. චේතනාහං භික්කවේ කම්මං වදාමි. චේතනාවම කර්මයයි කියමු. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. චේතනාව මුල් කරගෙන කර්ම රැස් කරති. කයින් වචනෙන් මනසින්. එහෙමනම් චේතනාව මුල් වෙලා තමයි කයිනුත් වචනයනුත් මනසනුත් දෙයක් වෙන්නේ. ඒ කියන්නේ ක්‍රියාවක් වෙන්නේ. ඒ කියන්නේ එහෙමනම් චේතනාව තියෙන්න ඕන කයින් වචනින් මනසින් වැඩක් වෙන්න. කියන්නේ මේ ලෝකේ හිතන දේ වෙන්නේ නැත්තම් කොහොමද මේක ගලපන්නේ මෙතෙන්ට? ප්‍රශ්නය. ගැටලුවක් තියෙනවා. අනිත් එක තමයි අපි සාමාන්‍යයෙන් අපි ජීවත් වෙනකොට අපිට මේක තියෙනවා හිතන දේවල් සහ හිතෙන දේවල් කියලා කොටස් දෙකක්. අපි හිතනවා කියන්නේ මොකද්ද? අපි හිතනවා යමක්. හිතනවා. කියන්නේ අපි තීරණයකට එළඹෙනවා. දැන් උදාහරණයක් දෙන්නම්. දැන් මේ තියෙන්නේ මාතේ තියෙන පොඩි මගේ ෆෝන් එකේ බැටරිය. දැන් මේක මම අල්ලන් ඉන්නේ කොහොමද? මේ හිතලද අල්ලන් ඉන්නේ නොහිතද අල්ලන් ඉන්නේ? මේක මම හිතාගෙන තමයි අල්ලන් ඉන්නේ. මට නොහිත මේක අල්ලන් ඉන්න බෑනේ. මොකද හිත දන්න හැවෙලේ මේක අල්ලන් ඉන්නේ කියලා. ඒ ක්‍රියාවලිය වෙනවා කියලා දන්නවා. එතකොට මේ හිතන දේ වෙනවනේ. දැන් මේ හිතන ඉන්න දේ වෙනවා. දැන් මේක මම මෙතෙන් තියන්න ඕනේ කියලා හිතනවා. ඉස්සලා හිතනවා. මේක දැන් තියන්න ඕනේ. හරි. දැන් මම හිතුවා. තියන්න ඕනේ කියලා හිතුවා. හරි. ඔන්න තිබ්බා. ඒ හිතන දේ උන්නේ නැද්ද? ඒ හිතන දේ උනානේ. එතකොට මේ ලෝකේ හිතන දේවල් වෙනවා. හැබැයි දැන් මම කිව්වොත් මේ ලෝකේ හිතන දේ වෙනවා කියලා ඒකත් වැරදි. මේ ලෝකේ හිතන දේ වෙන්නේ නැහැ කිව්වොත් ඒකත් වැරදි. ඇයි? මේක සාපේක්ෂකයි. සාපේක්ෂක ධර්මතාව. සාපේක්ෂක කියන්නේ දුර ළඟ කියන්නේ මොකද්ද? සාපේක්ෂකයි. කොට උස කියන්නේ සාපේක්ෂක. මිටි උස හරි කොට උස හරි මොකක් හරි ගන්න. ඒ උස මේ කුඩා දිග උස කියන එක තමයි. ඒවා ඔක්කොම සාපේක්ෂක. සාපේක්ෂක මොකටද? ඒ කෙනාට අනුව සාපේක්ෂකයි. ඒ පුද්ගලයාට අනුව සාපේක්ෂක. ඒ තැනට අනුව සාපේක්ෂකයි. සාපේක්ෂක ඒ කෙනාට විතරයි සත්‍ය වෙන්නේ. ඒක හැමෝටම සත්‍ය නෑ. ඒ කියන්නේ පොදු සත්‍යයක් නෙමෙයි. ලෝකෙට පොදු සත්‍යයක් තමයි අපි පිළිගන්නේ පොදු සත්‍ය. සාපේක්ෂක අපිට වඩන්නේ. සාපේක්ෂක මෝඩයන්ට හොඳයි. එතකොට සාමාන්‍යයෙන් මෙහෙම හිතන්නකෝ. දැන් හැඩි දැඩි සාමාන්‍යයෙන් අවුරුදු 25 30ක් විතර හොඳ හයිය ගාය තියෙන මිනිස්සෙක් ඉන්නවා පිරිමි. මෙයාට කිලෝ 50ක හාල් මිටියක් උස්සන්න කියලා කියනවා. මෙයා මේක උස්සන්නේ දෙයියෝ ගහනලා කරෙන් තියනවද එහෙම නැත්නම් මෙයා හිතන්න ඕනද? දෙයියෝ ගහනලා කරෙන් තියනවද එහෙම නැත්නම් මෙයා හිතන්න ඕනද? මෙයා හිතන්න ඕන. හිතන්න ඕන ඒ වෙනුවෙන් එයා ඒක ඊට ළඟට යනවා. හිතනකොට අතපය දික් වෙනවා, කෙලින් එනවා, ඇවිදිනවා. ඔය ඔක්කොම වෙන්නේ හිතලා තමයි. ඒක ඒ වෙනවා ඒවා. නේද? ඒ ඔක්කොම වෙනවා හිතලා වෙනවා. ඊට පස්සේ ඇවිදිනවා, ඒ ටික වෙනවා. ඊට පස්සේ එයා ගිහලා එක කරට ගන්නවා. ඔක්කොම හිතලා කරන්නේ. හිතලා හැමදේම කරනවා. හිතලා උස්සලා කරෙන් තියා ගන්නවා. ඊට පස්සේ ඒ බර දරා ගන්නවා. මේ ඔක්කොම හිතලා තමයි කරන්නේ. හිතලා තමයි ඊට පස්සේ ඒක අරන් යන්නේ. හැබැයි මෙයාටම කියනවා සාමාන්‍යයෙන් ටොන් 1000ක් 2000ක් විතර බර ගලක් ටොන් 1000ක් 2000ක් විතර බලක් සාමාන්‍ය බර මොකක් හරි ලොකු ගලක් මෙයාට කියනවා එක්කෝ කරෙන් තියාගන්න එහෙම නැත්නම් ඇදන් යන්න එක. අපි කියන ඇදන් යන්න කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා ළඟට යනවා ගිහිල්ලා කියනවා මේ ලෝකේ හිතන හැමදේම වෙන්නේ නේ.
වෙන දේ හිතා ගන්නත් බෑ කියලා කියන ඇයි දැන් මෙයාට මේක ලොකුයිනේ දැන් ඒකින්ද මේ එයා හිතනවා මේක හිතන හැමදේම වෙන්නේ නැහැ මොකද මේක ලොකුයි එයාට සාපේක්ෂව ඒක ලොකුයි හැබැයි ඒක අර යන්න බැයිද උස්සන්න බැයිද පුළුවන් තව කෙනෙක්ට පුළුවන් ඊට වඩා බුද්ධිමත් කෙනෙක්ට පුළුවන් කරන්න එතකොට මේවා සාපේක්ෂක ධර්ම ඒ තැනට විතරයි මේ ඒ තැනට යම් ආකාරයට සාපේක්ෂ වෙන්න පුළුවන් දැන් නමුත් බුදුදහම කියන්නේ එහෙම සාපේක්ෂ ධර්මතාවයක් නෙවෙයි බුදුදහම තුළ කියන්නේ පරම සත්‍ය තුළ තියෙන්නේ සාපේක්ෂකත්වයක් කියන එක ගවන්න බෑ ඒක ඊට වඩා පුළුල් විෂයක් ඒ පුළුල් විෂයට තමයි අපි බුදුදහම කියලා කියන අපි හොයන්නේ ඒක අපි අධ්‍යයනය කරන්නේ ඒක නිවැරදි බුද්ධ වචනය තුළ තියෙන්නේ අන්න එහෙම දෙයක් මේ ලෝකේ දැන් අනිත් එක උදාහරණයක් දැන් මිනිස්සු හිතලා කොයිතරම් දේවල් මේ ලෝකේ කරනවද දැන් සාමාන්‍යයෙන් මේ ලෝකේ හැමෝම ඉන්නේ හිතලානේ හැමදේම කරන්නේ ඉතින් හිතන්නේ නැතුව කොහොමද වැඩක් කරන්නේ කියන්නකෝ අපි යමක් හිතන්නේ නැතුව කොහොමද කරන්නේ මට එහෙන ප්‍රශ්නයක් හිතෙනවා සමහර අවස්ථාවල හිතෙන දේවල් තියෙනවා දැන් කෙනෙක්ට පන්සල් යන්න හිතෙනවා එකපාරට බෝධියට යන්න හිතෙනවා හරි හිතෙනවා හිතලත් හිතෙන දේත් වෙන අවස්ථා තියෙනවා හිතන දේත් ගොඩක් තැන්වල වෙනවා හරි එතකොට අපිට ඒක ගන්න බෑ වෙන දේ හිතා ගන්න බැරි ඇයි වෙන දේ ඇත්තටම හිතා ගන්න බැයිද වෙන සමහර දේවල් හිතා ගන්න බැරි වෙන්න පුළුවන් සාපේක්ෂකයිනේ නමුත් දැන් බුදුන් වහන්සේ කෙනෙක් ගත්තොත් එහෙනම් බුදුන් වහන්සේට වෙන දේ හිතා ගන්න බැයිද එහෙම කියන්න බෑනේ දැන් මහා ඉසිවරයෙක් ගත්තොත් මහා ඉසිවරයට වෙන දේ හිතා ගන්න බැයිද පුළුවන් මහා ඉසිවරයෙක් ඕනේ නැහැ අපි එක දේවල් වලට අදාළ මේ එක සීමාවල් තියෙන්නේ හරි සාපේක්ෂව ධර්මත කියන එක සීමාවල් එතකොට දැන් සාමාන්‍ය මෙහෙම දන්න දැන් ඔයාලගේ ගෙදරක ඔයාගේ දරුවෙට දෙමාපියෙට සහෝදරයට බිරිඳට කාට හරි මේ ණයක් දෂ්ට කරනවා කියලා හිතන්න ණයක් දෂ්ට කරනවා දැන් ණය දෂ්ට කළාම මූ මැරෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැද්ද හිතුන් දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න බැයිද ඔයාලට දැන් මේ වෙන දේ හිතා ගන්න බැයිද ඒ කියන්නේ අයිස් ගහලා දින්නේ කුඩු ගහලා දින්නේ හිතා ගන්න බැරි කුඩු ගහලා නම් සාමාන්‍ය කුඩු අයිස් ගහපු කෙනෙක්ට හිතා ගන්න බෑ වෙන දෙයක් හිතා ගන්න බෑ මොකද අරක්කු බොන එකාට කුඩු ගහන එකාට අයිස් ගහන එකාට වෙන දේ හිතා ගන්න බෑ මොකද දන්නේ නැහැ ඔහි ඉන්න එකක් තමයි තියෙන්නේ එහෙමද ඔයාලා ජීවත් වෙන්නේ වෙන දේ අතරම හිතා ගන්න බැයිද දැන් වහිනවා එක දිගට ගොඩාක් වහිනවා ගොඩාක් වැස්සෝ ගඟ උතුරලා යනවා කියලා ඔයගලන් හිතා ගන්න බැයිද මාර වැඩක් නේ එහෙනම් මේ අනිවාර්යෙන් ගිහිල්ලා බෙහෙත් ටිකක් බොන්න වෙනවා මානසික වෛද්‍යවරයෙක් හම්බෙලා බෙහෙත් බොන්න වෙනවා වෙන දේ හිතා ගන්න බැහැ දැන් සාමාන්‍යයෙන් කොච්චර තියනවද වෙන දේවල් හිතා ගන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා මේ ලෝකේ වෙන ගොඩාක් දේවල් අපිට හිතා ගන්න පුළුවන් හැබැයි වෙන හැම දෙයක්ම හිතා ගන්න පුළුවන්ද වෙන හැම දෙයක්ම හිතා ගන්න බෑ එහෙමනම් මේ ගැළපෙන වචනේ මොකද්ද මේ ලෝකේ හිතන හැම දෙයක්ම නම් වෙන්නේ නැහැ වෙන හැම දෙයක්ම හිතා ගන්නත් බෑ එහෙම කිව්වනම් ඒක ගැළපෙනවා හිතන හැම දෙයක්ම නම් වෙන්නේ නැහැ ඒක ඇත්තනේ හිතන හැම දෙයක්ම වෙනවද හිතන හැම දෙයක්ම වෙන්නේ නැහැ හිතන හැමදේම වෙන්නේ නැහැ. ඒකටත් හේතු තියෙනවා. ඍතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම, ධම්ම නියාම. නියාම ධර්ම පහකට අනුව තමයි මේ ලෝකේ වැඩ කරන්නේ. ඒකනේ ඇත්ත. ලෝකේ නියාම ධර්ම තියෙනවා. නියාම ධර්ම පහක් තියෙනවා. නියාම ධර්ම පහකට අනුව තමයි මේ ලෝකේ යමක් වීම නොවීම කියන එක තියෙන්නේ. සමහර දෙයක් කරගන්න දැන් සමහර මිනිස්සු ඉන්නවා හිතලා ගොඩාක් try කරනවා දියුණු වෙන්න. හැබැයි බෑ. ඇයි? ඒකට හේතු නැහැ. ඒ දියුණුව ලබන හේතුව නැහැ මෙයාට. ඉතින් ඒකට මොකද කරන්නේ? එතකොට මේක කියනවා හිතන හැමදේම වෙන්නේ නැහැ. එහෙම ගන්න බෑ. ඒවා එක ඒක යාට විතරයි. ඒක යාට පොදු දෙයක්. හිතන හැමදේම වෙන්නේ නැහැ කියලා යා එහෙම කිව්වට හරියන්නේ නැහැ. මොකද එවැනිම අය එහෙම වෙලා දියුණු වෙච්ච අය ඉන්නවා. ඒකට හේතුත් තියෙනවා. මේ බුදුදහම කියන්නේ හේතුඵල දහම. හරිද? හේතු මතයි හැමදේම. හේතු පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති.
කියලා තමයි අපි බුදුදහම කියලා අපි පිළිගන්නේ එහෙම එකක්. හේතුඵල දහමක් මිසක් හේතුඵල වාදයක්වත් නෙමෙයි. නේ? ඒතකොට මේ ලෝකේ යම්කිසි මිනිසෙක්ට යමක් කරන්න ඕන ඒ වෙනුවෙන් හිතන්න ඕන මුලින්. හිතලා ඒ හිතන දේ කර ගැනීම, يعني ඉෂ්ට කර ගැනීම කියන එක. ඉෂ්ට සිද්ධි කර ගැනීම කියන එකට යම්කිසි බලයක් යොදන්න ඕන. හැමදේම වෙන්නේ. හැබැයි සමහර මිනිස්සුන්ට හිතන දේත් එසනින් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක ඒ පුද්ගලයාගේ තියෙන පුණ්‍ය මහිමය. සමහර පුණ්‍ය මහිමය සහ යාට තියෙන අපිට ඒක පුණ්‍ය මහිමය කියන්නත් බෑ. ඒක ටිකක් තව ටිකක් ගැඹුරට යනවා. පුණ්‍ය මහිමයටත් එහා යනවා. මොකද ඒ කෙනාට සමහර අවස්ථාවල අපි දාමු පින කියලා දාමුකෝ. ඒක පුණ්‍ය මහිමය. සමහර දෙයක් ඉෂ්ට කරගන්න මෙයාට යම්කිසි බලයක් ඕන වෙනවා. මොකක් හරි බාහිර කෙනෙක් උදව්වක් හරි මොකක් හරි දෙයක් යම්කිසි බලයක් සමග තමයි මෙයා ඒ දේ කරගන්න ඉෂ්ට කරගන්නේ. තේරෙනවද? ඒ වගේ මේ ලෝකේ මේ හිතන හැමදේම වෙන්නේ නැහැ. නමුත් හිතන හැමදේම ඉෂ්ට කරගන්නත් යම් ක්‍රමවේද තියෙනවා ලෝකේ. දැන් එහෙම නැත්තම් සිද්ධාර්ථ කුමාරයා දැන් බෝධිසත්වයන් වහන්සේ අනන්ත පාරමිතා පිරුවේ මොකටද? සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂ ගාණක් පාරමිතා පුරන්නේ මොකටද? බුද්ධත්වයේ කියන දේ ඉෂ්ට කරගන්න. ඒ කියන්නේ සිද්ධ කරගන්න. Tamanට හිතුණා ඒ හිතු දේ කරගන්න. හැබැයි හිතිච්චි ඒ ආත්මෙම ඒක කරගන්න පුළුවන් වුණාද? ඒක කරගන්න බැරි වුණා. ඇයි ඒ? හේතු නැහැ. අවශ්‍ය කරන හේතු ටික නැහැ. හේතු ටික නැතුව ඵලය වෙන්නේ නැහැ. හරිද? හේතුඵල ධම. ඒ නිසා අපි පිළිගන්නේ අපි කියන්නේ මේ ලෝකේ මේ හිතන හැමදේම වෙන්නේ නැහැ කියන එක අපි ගන්නෑ. ඒක වැරදි. හිතන දේ වෙන්නේ නැහැ කියන එක වැරදි. හරිද? හිතන දේ වෙන්නේ නැහැ කියන එක මේ ලෝකේ වැරදි. ඒක ගත්තොත් ඒක අන්තයක් වෙනවා. එක්තරා අන්තයක්. හිතන දේ වෙන්නේ නැහැ, වෙන දේ හිතා ගන්න බෑ කියන එකත් අන්ත. මේවා අන්ත. දේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා. අන්ත වලින් බැහැර වෙලා මධ්‍යම ප්‍රතිපදාවෙන් යුතුව තථාගතයන් වහන්සේ ධම් දේශනා කරනසේක. ඒකයි බුද්ධ වචනේ යන්නේ. මොකද මේ අන්තයකට වෙන්නොත් දැන් හිතන දේ වෙන්නේ නැත්තම් වෙන දේ හිතා ගන්න බැයි නම් තව වෙන කොහේ හරි ආගමකින් හරි බුද්ධිමත් මිනිස්සෙක් හරි කියන්න පුළුවන් උඹලා රටේ ඉන්නේ මානසික රෝගීන්ද මොකද ඇත්තටම වෙන දෙයක්වත් හිතා ගන්න බැරි මිනිස්සුයෝද ඉන්නේ මේ කුඩු ගහව මිනිස්සුද ඉන්න අයිස් ගහව මිනිස්සුද ඉන්නේ කියලා ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා එහෙම මෝඩ වෙන්න එපා. මොකද මේ රටේ එහෙම මෝඩ මිනිස්සු නැහැ. මේ රටේ මිනිස්සු හරි බුද්ධිමත්. යමක් හොඳට තීරණය කරන්න පුළුවන් ඥානයක් තියෙන හරි දැක්මක් තියෙන මිනිස්සු මේ රටේ ඉන්නවා. මේ රටේ ඉන්නේ. ඉන්නව නෙවෙයි ඉන්නේ. යම් තැන්වල පොඩි දෝෂ තිබ්බට ඒක සමස්ත රටටම බලපාන්නේ නැහැ. හරිද? මේ ලෝකේ අපිට එහෙම ගන්න බෑ. ඒ නිසා අපි මේවා හොඳට තේරුම් බේරුම් අරගෙන බුද්ධිමත් මිනිසුන් වශයෙන් වැඩ කළොත් හොඳයි. ඔයාලට මට කියන්න තියෙන අන්තිමට මෙන්න මෙච්චරයි. පොතකුයි පෑනකුයි ගන්න. හරිද? පොතකුයි පෑනකුයි අරගෙන අපි එකේ පන්තියට යන්කෝ හපෝ කමන්නේ. එකේ පන්තියට ගිහිල්ලා පොතකුයි පෑනකුයි අරගෙන ලියන්න හිතලා කරන දේවල්. හිතලා කරන දේවල් කියලා ඒ යටතේ හිතලා කරන දේවල් 100ක් ලියන්න. හිතිලා, ඒ කියන්නේ හිතිලා හොඳේ. හිතිලා කරන දේවලුත් 100ක් පල්ලට ලියන්න. බලන්න ඒවා ඔයාලා කරලා තියෙනවද නැද්ද කියලා. ඒ කියන්නේ මේ ලෝකේ හිතන දේ වෙන්නේ නැද්ද කියන එක ඔයාලම බලන්න ස්ටඩි කරලා ඒක හරිද ඇත්තද බෝද කියන එක ඔයාලම බලන්න. දැන් මේ ලෝකේ ඔයාලට කිසිම දෙයක් මේ හිතා ගන්න බැයි නම් මේ මොකද කරන්න වෙන්නේ? අනිවාර්යෙන් බෙහෙත් බොන්න වෙනවා. එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් හම්බෙලා කියන්න මට මේ ලෝකේ මේ කිසිම දෙයක් වෙන්නේත් නැහැ. කිසිම දෙයක් හිතා ගන්නත් බෑ. සමහර වෙලාවට ડિප්‍රෙෂන් වෙන්නත් පුළුවන්. මානසික රෝග ડિප්‍රෙෂන් කාර්යය දැන් අපි හිතන්නේ මේ ડિප්‍රෙෂන් රෝගීන්ටත් මේ වෙන දෙයක් හිතා ගන්න බෑ. හිතන දේ වෙන්නේත් නැහැ. මොකද යා ගෙදරන ඉන්නේ හැවලේම ගෙදරටලා මානසික කල්පනා කර ඉන්නකොට ඕක කරගන්න බෑ. හරි. ඒ නිසා ඒක කියන්න ඕනේ. වෛද්‍යවරයෙක් හම්බෙලා කතා බහ කරලා එහෙම කිව්වහනොත් ඒවට බෙහෙත් හම්බෙනවා. එතකොට ඒවා මේ යමක් කරගන්න පුළුවන් හැකියාවක් හම්බ වෙනවා. ඒ කියන්නේ හිතන දෙයක් කරගන්න පුළුවන් හැකියාව යාට ලැබෙනවා. එතකොට හරිද? ඒ නිසා ඔයාලා එහෙම ලියන්න.
කොලේක ලියලා බාණ්ඩ ඇත්තටම මේ ලෝකේ වෙනදී හිතන දේවල් වෙනවද නැද්ද කියන එක ඔයාලා හොඳට ස්ටඩි ගන්න. එතකොට ඔයාලටම තේරෙනවා මේ ඇත්තටම එහෙම නෑ මේ ලෝකේ හිතෙන දේවල් වෙනවා කියලා. හිතෙන දේවලුත් වෙනවා හිතන දේවලුත් වෙනවා කියලා ඔයාලට තේරෙන්න ගන්නවා. හැබැයි ඔයාලට තේරෙනවා හිතන හැමදේමත් වෙන්නේ නෑ කියලා. ඒ වගේම හිතෙන හැමදේමත් වෙන්නේ නෑ කියලා. ඒකටත් හේතු තියෙනවා කියනවා. මොකද්ද? චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනස. චේතනා මුල් කරගෙන තමයි කාම රස. එහෙනම් චේතනාව බලවත් වෙන්න ඕන ඒ අපි ඉෂ්ට කරන්න යන සිද්ධියත් එක්ක. අපි බාහිර කරන්න යන දේත් එක්ක මේ චේතනාව කියන එක බලවත් වෙන්න ඕන. චේතනාවේ බලවත්භාවයත් එක්ක තමයි බාහිර දේ ඉෂ්ට වීම නොවීම කියන එක තීරණය වෙන්නේ. තේරුණාද? බාහිර දේ ඉෂ්ට වීම නොවීම තීරණය වෙන්නේ චේතනාවේ බලවත් භාවය එක. චේතනාවත් එක්ක ගොඩනැගෙන බලවත් භාවය. ඒ බලවත් චේතනාවත් එක්ක බලවත් දෙයක් සිදු කරන්න පුළුවන්. හරි. එක එක පුද්ගලයාගේ චේතනාවල් වෙනස්. මොකද ඒගොල්ලෝ පුරාගෙන ආව පාරමිතාවනේ. පාරමිතා බලයි සමහර මිනිස්සුන්ගේ. හරිද? මේ ආවට ගියාට මයින්ඩ් එපා මිනිස්සුන්. සමහර මිනිස්සු ඉන්නවා එයාලගේ පාරමිතාව බලයි. හරි බලවත්. බලවත් චේතනා. බලවත් අපිට ඕක මෙහෙම ගන්න පුළුවන්. දැන් මම භාගතුන් වහන්සේගේ ඒක මේ පොදු ධර්මතාවය මම විභංග කරනවා නෙමෙයි. නමුත් මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති නිසා මම මෙහෙම කියනවා. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. බලවත් චේතනාව බලවත් කර්ම රැස් කරනවා. නේද? දුබල චේතනා දුබල කර්ම රැස් කරන එක සැප හෝ දුක හෝ වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය යම්කිසි සංසිද්ධියන්නේ. ඒක සාමාන්‍ය ගතිය ගන්න පුළුවන්. එතකොට චේතනාවේ බලවත්භාවයත් එක්ක බලවත් දෙයක් වෙන්න පුළුවන්. පැහැදිලිද? දැන් මුගලන් මහරහතන් වහන්සේගේ චේතනාව සහ මේ රටේ ඉන්න මේ අපි ගමු මේ රජ කෙනෙක් ඉන්න ජනාධිපති කෙනෙක් ඉන්නවා. එයාගේ චේතනාවයි දෙකක්. අහසය පොළොව වගේ ගැලපෙන්නේ නැහැ. ඉසිවරයන් වහන්සේගේ චේතනාවයි මේ ගමේ ඉන්න මේ මිනිස්සෙගේ චේතනාවයි දෙකක්. ගැලපෙන්නේ නැහැ. දෙවියෙක්ගේ චේතනාවයි මිනිස්සෙගේ චේතනාවයි දෙකක්. ගැලපෙන්නේ නැහැ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. හරිද? ඒ නිසා මේ ලෝකේ හිතෙන සහ හිතන හැමදේම වෙන්නේ නැහැ. වෙන හැමදේයක්වත් හිතා ගන්න බෑ. හැබැයි ඒක හැම දෙයකටම ගන්න බෑ. ඒක හැම දෙයකටම පොදු නෑ. ඒක යම් යම් තැන් වලට විතරයි මේ පොදු වෙන්නේ. සමහර දේවල් අපිට හිතන දේවල් වෙනවා. සමහර දේවල් අපිට හිතලා කරන්න පුළුවන්. සමහර දේවල් අපිට කරන්න බෑ. ඒක මේ තමයි ඇත්ත නේ. අපි ඒ ඇත්ත මත නවතිමු. මේ අර එහෙම හිතලා අපි නිකන් අන්තගාමී වෙන්න ඕනේ නැහැ. ඒක අන්තයක්. ඒක බොරුවක්. මේ ලෝකෙ හිතන හැමදේම වෙන්නේ නැහැ කියන එක බොරුවක්. වෙන හැමදේම හිතා ගන්න බෑ කියන එකත් බොරුවක්. හරිද? යා නිකන් අන්ත විතරයි. අන්ත අපිට වැඩක් නැහැ. අන්ත වලින් අපි බැහැර වෙනවා. අපි ඊට වඩා අන්ත වලින් බැහැර වෙච්ච ප්‍රඥාවන්ත මිනිස්සු කොටසක් අපි. මේ ලෝකයේ තුල සිංහල මිනිස්සු කියන්නේ ප්‍රඥාවන්ත බුද්ධිමත් මිනිස්සු කොටසක්. ඒ ප්‍රඥාවන්ත බුද්ධිමත් මිනිස්සු නිසාමයි බුදුදහමක් කියන එකක් ඒ මිනිස්සුන්ට ලැබුණේ. හරිද? ඒ නිසා අපි එක එක කාලවල වලට එන එක එක රැලි වලට අපි එහෙම අහු වෙන්නේ නැහැ. අපි ඒවට යන්නේ අපි හොයන්නේ ඇත්ත. සත්‍ය කියලා දෙයක් ලෝකේ තියෙනවානේ. අපිට ඕන සත්‍ය. අපි හොයන්නේ පරම සත්‍ය. හැබැයි මම මේ යම්කිසි ගිහියෙකුට පැවිද්දෙකුට ඒ කියන්නේ පැවිදි උතුමන් වහන්සේ නමකට ඉසිවරයෙකුට හෝ කාට හෝ අගෞරවයක් කළාවත් නොවේ. හොඳ එහෙමයි දන්නත් ඒවා මම එහෙම කරන මනුස්සයෙක් නෙමෙයි මගේ ජීවිතේ. මම මේ කිව්වේ යම්කිසි දෙයක්. ඒ කියන්නේ මේක මේ මිනිස්සු නැත්තම් පටලව ගන්නවා. පටලව ගත්තාම අවුල්. ඒ කියන්නේ පටලව ගත්තාම මිනිස්සු එක එක වැරදි මතවලට යනවා. ඒ නිසයි මම මේක දාන්නේ. මීට වැඩිය ඔය නම් දීර්ඝ විස්තරයක් අපි ඉස්සරහට බලලා කරමු. එහෙනම් ඔබ සැමට තෙරුවන් සරණයි. ප්‍රඥාවන්ත මිනිස්සු කොටස බිහි වෙන්න මගේ ප්‍රාර්ථනාව මම යොමු කරනවා. හිතන ඒකත් මම හිතන දෙයක්. හිතන ඒ හැමදේම වෙන්නේ නැහැ කියලා මම දන්නවා. මම හිතන දේත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හරි. ඒක බලය මත ඒක ග්‍රහ බලය මත සහ මේ ලෝකේ පවතින බොහෝ දේවල් මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. නියාම ධර්මයක් තියෙන ලෝකේ නියාම ධර්මات එක්ක ගැලපිලා තමයි ලෝකේ යමක් සිදු වෙන්නේ. ඒ නිසා ඔබ සැමට තෙරුවන් සරණයි. ප්‍රඥාවන්ත මිනිස්සු ටිකක් බිහි වේවා.